නමෝ බුද්ධාය. ඇල්පිටිය බටුවන්හේන ග්‍රාමයේ මහමෙවුනාව භාවනා අස්පුවට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මාගේ දෝතේ ඇති වැලි කැට ගණනට භාග්‍යවතුන් වහන්සේගෙන්ද මාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන්ද වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගෙන්ද අද මට අවවාද ලැබේවා. ලෙසින් රාහුල පොඩි හාමුදුරුවන් සෑම උදෑසනකම සිදු කළ ප්‍රාර්ථනය පිළිබඳව ඔබ අසා ඇති. බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍ර රාහුල මහතෙරුන් අවවාද ලබන්නවුන් අතර අග්‍රත්වයට පත් වූ ශික්ෂාකාමී බව ප්‍රකට කීකරු බවෙන් යුක්ත වූ තෙරුන් වහන්සේ නමක් බවද ඔබ අසා ඇති. රාහුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඇල්පිටිය මහමෙවුනා භාවනා අසපුවෙහි අභිනවයෙන් ඉදිවන රාහුල මහසෑය උදෙසා අපිටද දායක වීමට හැකියාවක් ලැබුණා. මගදෙපස සෑදී තිබෙන කටුපොල්යායක් පසු කරමින් අවතීර්ණ වන මෙම භාවනාසපුව සුන්දර පරිසරයක පිහිටි ඉතාම ලස්සන තැනක් කියලා කියන්න කැමතියි. සිංහල රාජාවලියේ රන් අකුරෙන් ලියවුණු මහා ඍෂිවරයෙකු බඳු සිංහල රජෙක් වූ ගාමිණී අභය හෙවත් වීර දුටුගැමුණු රජතුමාගේ ස්මාරකයක් මෙම ස්ථානයේ නිමවා තිබෙන අයුරු ඔබට දැක ගන්නට පුළුවන්. සීල සමාදාන වැඩසටහන්, ළමා භාවනා වැඩසටහන්, යෝන් භාවනා වැඩසටහන්, සම්බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව ආදී බුදු කටයුතු උදෙසා ඔබට මෙම ස්ථානයට පැමිණ සම්බන්ධ වෙන්න පුළුවන්. ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතැන්පත් බුදුපුත් රාහුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රණාමය උදෙසා අභිනවයෙන් ඉදිවන රාහුල මහසෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා පින් කැමැති ඔබට හැකියාවෙන් දායක වන ලෙස ඇරයුම් කරනවා. ඒ සඳහා ඔබට ගඩොල්, සිමෙන්ති, වැලි, යකඩ කම්බි, මෙටල්, කළුගල් ආදී අමුද්‍රව්‍ය ලබා දීමෙන් මෙන්ම ශ්‍රමයෙන් නුවද දායක විය හැකියි. ඒ වාගේම වර්ගාඩි 12500ක භූමි ප්‍රමාණයකින් යුතු සලපතල මළුව උදෙසා ග්‍රැනයිට් ඇතිරීම වෙනුවෙන්ද ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන්. 076යි 88යි
47යි 482 දුරකථන අංකය ඔස්සේ ඇල්පිටිය බටුවන් හේන මහමෙවුනා භාවනා අසපුව අමතා හෝ පැමිණ ඔබේ දායකත්වය ලබා දිය හැක. ඉතින් එහෙනම් ඔබටත් මේ පින්කම උදෙසා දායක වීමට හැකියාව ලැබේවා කියලා තනෝ ස්ටයිල් අපි ප්‍රාර්ථනා කරනවා. දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිම වහන්සේ නිමවා තිබෙන විහාරස්ථානය බලන්න යන්න තමයි අපි ඊළඟට සූදානම් වෙන්නේ. එහෙනම් ඒ පිළිබඳව ගෙනෙන වීඩියෝවෙන් හමු වෙමු.